Hello guys, welcome to our YouTube channel. ඉතින් එක කමෙන්ට් එකක් නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අද වීඩියෝ එක මහතාට කිට්ටු වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම ප්ලෑන් එකකට අනුව ඔයාලට කිට්ටු වෙන්නේ කොහොමද කියලා මේක කියලා දෙනවා. ඉතින් ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ ස්ටෙප්ස් ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉන්නේ. ඉතින් ඔයාලත් මහත නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් කියන්න ඕන ගොඩක් කට්ටිය කරන වැරද්ද තමයි එකපාරින් කිට්ටු වෙන්න දඟලන එක. ඉතින් එහෙම බෑ, ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. ඉතින් මම අද මේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා මේක බලුවොත් මේ ඔක්කොම කතා කරනවා. ඒක නිසා ඉවර වෙනකම් බලන්න. පළවෙනි එක තමයි ආහාර පාලනය. මේකෙදි ඔයාලා පැණි රහ කෑම, ඒ වගේම පාන් පිටි කෑම, ජම් ෆුඩ්ස් ඔයාලා 90%ක් නවත්තන්න ඕනේ. විශේෂයෙන්ම පැණි රහ කෑමයි, පාන් පිටි කෑමයි. ඉතින් මේක කරලා බලන්න සතියක්. ඔයාලා ඉතින් මේ වෙනුවට පාන් පිටි කෑම වෙනුවට ඔයාලගේ බත් එක උනත් ගොඩක් අඩු කරලා එළවලු, බිත්තර, පලා වර්ග, ඒ වගේම මස් මාළු ගොඩාක් එකතු කරගන්න කෑමකට මේක සතියක් කරලා බලන්න මුලින්. බැරි කෙනෙක් නම් සතියක් කරන්න, නැත්නම් මාසයක් විතර කරලා බලන්න. ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයාලට මීල් ප්ලෑන් එකක් හදාගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලගේ බර අනුව AI එකට දාලා හරි නැත්නම් ChatGPT එකට, Gemini එකට ඒ වගේ දාලා හදාගන්න පුළුවන් ඔයාලට මීල් ප්ලෑන් එකක්. ඉතින් මේ ස්ටෙප් එක තමයි පළවෙනි ස්ටෙප් එක. අනිවාර්යයෙන්ම ෆලෝ කරලා බලන්න. මේකෙන් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ස්කින් කලර් එක ලස්සන වෙයි. ඒ වගේම ඔයාගේ අර තියෙන මහත ටික ටික අඩු වෙන ගනි. මුලින්ම මේක කරලා අපියන් ඊළඟ දේවල් වලට. ඉතින් ඊළඟට ඕනම කරන දේ තමයි ව්‍යායාම කියන්නේ. ඉතින් ව්‍යායාම ගොඩාක් කට්ටියට එකපාර කරන්න බෑ. ඉතින් එකපාර කරන්න අරගෙන ටික කාලයක් ගිහින් නවත්තනවා. ඉතින් ඒ වෙනුවට අපි ඇවිදින්න තියාගමු. විනාඩි 30ක් 45ක් වගේ ඔයාලා දවසට උපරිමයෙන්ම ඇවිදින්න බලන්න. අඩුම විනාඩි 30ක් ඇවිදින්න බලන්න. ඔයාලට පුළුවන් ගෙදර කරනවා නම් ගෙදර එක තැනක ඉඳන් තවත් තැනකට එක දිගට එහෙම ඇවිදින ගමන් ඔයාලගේ එක්සර්සයිස් එක කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් පාරේ ඇවිදින්න උදේට යන්න. නැත්නම් ඔයාලට මේ මැෂින් තියෙනවනේ ඇවිදින්න. ඒකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ජිම් එකකට ජොයින් වෙන්න. ඒකක්වත් බැරි නම් ඔයාලට පුළුවන් සින්දුවක් දාගෙන නටන්න. ඔයාලට සින්දුවක් දාන එක නටන ගමන් ඒවත් කරන ගමන් ඇවිදින්නත් බලන්න. මේ දෙකම කරනවා නම් ඔයාලට ඉක්මනින්ම අඟ අඳු කර ගන්න පුළුවන්. ඉතින් මේ ස්ටෙප් ටිකම ෆලෝ කරන්න. ඔයාලට තව ඒ වගේම පුටුවක් තියලා ඒක උඩ නැගිටින්න, ඉඳ ගන්න ඒව උනත් කරන්න පුළුවන්. පොඩි පොඩි එක්සර්සයිස් YouTube එකේ එහෙමත් තියෙනවා. ඒවත් බලාගෙන කරන්න පුළුවන්. ගොඩක් මහත කෙනෙක් නම් එකපාර මේව කරන්න යන්න එපා. ඔයාලා මුලින්ම ඇවිදින්න ටික කරලා බලන්න. අනිවාර්යයෙන්ම දවසට විනාඩි 30ක් 45ක් ඇවිදින්න බලන්න. ඉතින් මේක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක. ඉතින් ස්ටෙප් එක තමයි වතුර බොන එක. ඉතින් ඔයාලා දවසට ඔයාලගේ බර අනුව බොන්න වතුර අනිවාර්යයෙන්ම ලීටර් 3ක් 4ක් බොන්න බලන්න. ඉතින් මේකෙන් ඔයාලගේ ෆැට් එක පිච්චෙන්න බලනවා. ඉතින් ඒකෙන් ඔයාලගේ ඇඟ කෙට්ටු වෙන්න ඒකත් ගොඩක් බලපානවා. ඒක නිසා වතුර නිතරම බොන්න බලන්න. ඉතින් තව ට්‍රික් එකක් තමයි ඔයාලා කන්න කලින් අනිවාර්යයෙන්ම වතුර බොන්න. එතකොට ඔයාලට කන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒකෙනුත් ඔයාලගේ බර අඩු කරගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන ආහාර වේල් 3ක් විතරක් දවසට ගන්න බලන්න. රැට කන්න නැතුව ඉන්නවා නම් ගොඩක් හොඳයි. ඒත් චොකෝඩ් අඩු කරන්න එපා එකපාර. පොඩ්ඩක් ඔයාලා ડોක්ටර් කෙනෙක්ගෙන් එහෙම අනුමැතිය අරගෙන කරලා බලන්න. නැත්නම් ඒ වගේ හොයලා බලලා මේව කරන්න. නැත්නම් එකපාරටම නවත්තන්න එපා. ඉතින් මේ අන්තිම ස්ටෙප් එක තමයි හොඳ නිින්දක් ලබා ගන්න එක. ඉතින් මේක ගොඩාක්ම වැදගත් දෙයක් තමයි බර අඩු කරද්දී ඔයාලට හොඳ නිින්දක් අත්‍යවශ්‍ය වෙනවා. මේකෙදි බඩගිනි වැඩි වෙන හෝමෝන්ස්යි, බෙලි ෆැට් එක වැඩි වෙන හෝමෝන්ස්යි අඩු කරන එක තමයි, පාලනය කරන එක තමයි මෙන්න මේකෙන් වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රමාණවත් නිින්දක් අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඉතින් පැය 7ක් හරි 8ක් හරි අනිවාර්යයෙන්ම දවසක් නිදා ගන්න පුරුදු වෙන්න. ඉතින් මම මේ වීඩියෝ එකේදී පොඩි ටිප්ස් වගේ තමයි ගෙනාවේ. ලොකු වීඩියෝ කරන්න හිතුවේ නැහැ. මොකද කෙනෙක්ට උනත් ටක් ගාලා බලලා මේ ටික කළා ඔයාලගේ බර ඉක්මනට අඩු කරගන්න පුළුවන්. ඊට වැඩිය දේවල් තියෙනවා. මම ඉතින් ඒ ටික මගේ channel එකේ post එකක් විදිහට දාන්න හිතුවා. තව මම comment section එකේ පුළුවන් වුණොත් දාන්න. ඉතින් ඔයාලත් කැමති නම් මගේ channel එකට ඉක්මනටම ඇවිල්ලා බලලා යන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ඔයාලටත් මේ steps ටික follow කරලා result තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම පල්ලෙහාට comment එකක් දාන්න. මේක 100%ක්ම sure. මේක අනිවාර්යයෙන්ම follow කරලා මේ step ටික ඔයාත් ලස්සනට ඉන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලුවට. ආයෙත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනට වෙන්න. Thanks for watching.